මස් කන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මස් කාලා තිබෙනවා. එපමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මස් නෙමෙයි කාලා තියන්නේ, මිනි මසුත් කාලා තිබෙනවා. නමුත් මිනි මස් කියලා දන්නේ නැතුව. එයාට මිනි මස් කියලා දන්නේ නැහැ. එයාට ඇවිල්ලා වළඳන්න මස් වළඳන්න හිතාගෙන එයාගේ උපාසක මෑණියන් කෙනෙක් ගියා. බැලුවා මස් මුකුත් නැහැ. තමන්ගේ කලව කපලා හුවෙලා දුන්නා. බුදුරජාණන් වහන්සේ කවුරුත් උන්වහන්සේට දානයක් පිරිනැමුවත් ඒ දාණය වළඳනවා. ඒ අනුව ඒ මසත් කෑවා. මිනි මස් අන්තිමට කාලා තියෙන්නේ. සතුන්ගේ සිතීමේ හැකියාව දැනගැනීමේ සර්වඥතා ඥානය, ලෝකේ ප්‍රශ්නයක් තිබෙනවා නම් මේ ප්‍රශ්නය පිළිබඳ දැනීමේ සර්වඥතා ඥානය තිබෙනවා නම් මේ මිනි මස්ද, ඌරු මස්ද, හරක් මස්ද, තලගොයි මස්ද කියලා දැනගැනීමේ හැකියාවක් උන්වහන්සේටත් නොතිබුණයි කියන ඒ කාරණාව ඉතා පැහැදිලිව දැනෙනවා නොවේද? මේවා කියන්නේ අපි නෙවෙයි. බුදුදහමේ තිබෙන ඊටමත් පදනම් වූ දෙයක්, ඊටමත් මූලාශ්‍රවල ඒ බෞද්ධ ජනතාව අදහන දෙයක් තමයි අපි මේ භවයේ ජීවත් වෙනවා. ජීවත් වෙලා අපි යහපත් දෙයක් කරා නම් අපි මැරලා යනවා. මැරලා යන අවස්ථාවේදී මේ ආත්මයේදී අපි යහපතක් කරලා තියෙනවා නම් ඊළඟ ආත්මයේදී අපි මිනිස්සෙක් වශයෙන් ඉපදෙනවා. මේ ආත්මයේදී අපි කුසල අකුසල් කරලා තියෙනවා නම්, පාප කර්ම කරලා තියෙනවා නම් කර්මඵල විපාකය අනුව ඊළඟ ආත්මයේදී අපි තිරිසන් බවට පත් වෙනවා. ඒ සංකල්පය පිළිබඳව ගැටලුවක් තියෙනවා. වාද විවාදයකට කවුරු හරි එනවා නම් අපි ඒව ගැන සාකච්ඡා කරන්න සූදානම්. එතකොට මේ ලංකාවේ ලෝකයේ දැන් වැඩියෙන්ම ජනගහනය වැඩි වෙමින් යනවා. ලෝකයේ ජනගහනය වර්ධනය වෙනවා. ලෝකයේ ඉන්නේ හොඳ මිනිස්සුද, වැඩියෙන් ඉන්නේ නරක මිනිස්සුද? වැඩියෙන් ඉන්නේ හොඳ මිනිස්සුද, නරක මිනිස්සුද? නරක මිනිස්සු. නරක මිනිස්සු වැඩි වෙනකොට ලෝකේ ඉන්න ඕනේ සත්තුද වැඩියෙන්, මිනිස්සුද වැඩියෙන්? සත්තු. නමුත් ලෝකේ දැන් අවුරුදු 2000 ගාන පහු වෙලා යනකොට ජනගහනය වර්ධනය වෙනවා මිසක් කවදාවත් සතුන්ගේ වර්ධනයක් නැහැ. සමහර සත්තු නැති වෙගෙන යනවායි කියලා විද්‍යාඥවරු කනගාටුව ප්‍රකාශ කරගෙන ඉන්නවා. එතකොට එතන තාර්කික ප්‍රශ්නයක් තිබෙනවා. අපි වෙනම සාකච්ඡා කරමු ඒවා. සුවදව, මිත්‍රශීලීව, තාර්කිකව කතා කරමු. නමුත් බෞද්ධ ජනතාවගේ පදනම් විශ්වාසයක් තමයි ප්‍රතිපත්තිය යලි පුනර්ජීවයක්, පුනරුත්පත්තියක් තිබෙනවද නැද්ද කියන එක. ඒකත් නැහැ කියලා එක